අද අපි මේ විස්තරාත්මක විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ස්පාඤ්ඤ රාජාණ්ඩුවේ මහජන ප්‍රතිරූපය මේ වෙද්දිත් පුදුමාකාර විදිහට වෙනස් කරමින් ඉන්න කෙනෙක් ගැනයි. ඒ තමයි 20 හැවිරිදි ලියනූර් කුමරිය. අනාගත රැජිනක් විදිහට ඇයගේ මේ විස්මිත සූදානම ඇත්තටම හරිම සිත් ගන්නාසුළු කතාවක්. හිතලා බලන්න 150 මේ ඉලක්කම පිටිපස්සේ දෙවන්ත ඓතිහාසික කතාවක් හැංගිලා තියෙනවා. ස්පාඤ්ඤයට අවසන් වරට පූර්ණ රාජ්‍ය බලය හිමි කාන්තා පාලිකාවක් හිටියේ මීට අවුරුදු 150කට කලින්. ඒ කියන්නේ 1868 වසරේදී. ඇය දෙවනි ඉසබෙල්ලා රෙජිනා. ඉතින් ශතවර්ෂ එකහමාරකට පස්සේ ස්පාඤ්ඤ සිංහාසනයට පත්වෙන පළමු රෙජිනා බවට ලියනෝර් කුමරිය පත්වීම නිකම්ම රාජ්‍යත්වයක් නෙවෙයි, ඒක දෙවන්ත ඓතිහාසික සම්දිස්ථානයක්. මෑතකාලීන සමාජය සහ දේශපාලන අභියෝග මැද රාජාණ්ඩුවක් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි කුමරියගේ මේ සූදානම ප්‍රධාන අධ්‍යයන 5ක් යටතේ කතා කරමු. ඒ තමයි ලියනොමේනියාව, හමුදා පුහුණුව, රාජකීය අධ්‍යාපනය, ඇයගේ සමීප ජීවන රටාව සහ සියසුනට තියෙන ගමන් මාර්ගය. හරි, අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. ඒ තමයි ලියනොමේනියාව කියන අපූර්ව සංස්කෘතික ප්‍රවණතාවයේ නැගිසිකීම. මොකක්ද මේ ලියනෝමේනියාව කියන්නේ? සරලවම කිව්වොත් මේක ලියනෝර් කුමරිය වටා ගොඩනැගිලා තියෙන දැවැන්ත මහජන ආකර්ෂණය. ඇයගේ බුද්ධිමත්කම, කැපවීම වගේම ඒ ස්වාභාවික ආකර්ෂණය ජෙන්සී එමොත් නැත්නම් තරුණ පරම්පරාව අතර ලොකු ප්‍රබෝධයක් ඇති කරලා තියෙනවා. මේ තරම් කාර්ය බහුල සංකීර්ණ යුගයක ඇයගේ මේ පරිණත හැසිරීම රාජාණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනගන්න අතිශයම වැදගත් සාධකයක් වෙලා තියෙනවා. දෙවෙනිව අපි බලමු ජනප්‍රියත්වයෙන් එහාට ගිය ඇගේ සැබෑ ව්‍යවස්ථානුකූල පුහුණුව අනාගතයේ උත්තරීතර අනදින නිලධාරණීය විලිහට ඇය නිර්මාණය වෙන්නේ කොහොමද? අගේ මේ හමුදා පුහුණුව අවුරුදු 3ක් පුරා දිවෙන අතිශය දැඩි එකක්. ඒක සරාගෝසාහි යුද හමුදා ඇකඩමියෙන් පටන් අරගෙන ඊට පස්සේ ඇට්ලාන්ටික් සාගරය හරහා දකුණු ඇමරිකාවට සහ නිව්යෝක් දක්වා යන දින 141ක දැවැන්ත නාවික චාරිකාවක් දක්වා විහිදෙනවා. අවසානයේදී මේ පුහුණුව අවසන් වෙන්නේ සැන් හේවියර්හි ගුවන් හමුදා ඇකඩමියෙන්. මේට නිකම්ම නාමික පුහුණුවක් නෙවෙයි. ඇය පියලට PC-21 වර්ගයේ පුහුණු ගුවන් යානා පවා ප්‍රායෝගිකව හැසිරවීමට ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, 2026 මිලිටරි ඊස්ටර් උත්සවයේදී ෆිලිපේ රජු සහ ලෙටිෂියා රජනයක පූර්ණ හමුදා නිලැඳුමෙන් රාජකාරිවලට එක්වීමෙන් ඇයගේ ඉහළ විනය සහ නායකත්වය මුළු ලෝකයටම පෙන්눔 කරනවා. හරි, තුන්වෙනි අදියර ගෝලීය රාජකීය අධ්‍යාපනය 2026 ජූලි මාසයේදී හමුදා පුහුණුව ඉවරුණාට පස්සේ කුමරියගේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ ඇගේ අධ්‍යාපනයටයි. හමුදාවෙන් පස්සේ ඇය මැඩ්‍රිඩ් නුවර රජීය විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරීමට නියමිතයි. ඇතරම මේක හරියටම ඇයගේ පියා, ඒ කියන්නේ ෆිලිපේ රජතුමා ගිය අධ්‍යාපනික ගමන් මගමයි. සංකීර්ණ ව්‍යවස්ථාපිත ප්‍රශ්න කළමනාකරණය කරන්න පුරුවන් පරිපූර්ණ රාජ්‍ය නායකාවක් නිර්මාණය කරන්න මේ නීති අධ්‍යාපනය අනිවාර්යෙන්ම මූලික පදනමක් වෙනවා. දැන් අපි මේ අංක 8 දිහා බලමු. මේ මොකද්ද? නවීන ලෝකයේ ගෝලීය නායකයෙකුට sannivedana කුසලතා කියන දේ කොච්චර වැදගත්ද කියලා ඔබ දන්නවනේ. මේ අනාගත රැජිනී මේ වෙද්දිත් භාෂා 8ක්ම ප්‍රවීණ ලෙස හසුරුවනවා. එමත් නැත්නම් හදාරමින් ඉන්නවා. ඒක පුදුම සාගතයි නේද? මේ වගුවදිහා බැලුවම තේරෙනවා මේ අධ්‍යාපනය කොච්චර උපාය මාර්ගිකද කියලා. ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂාවලට අමතරව කැටලෑන්, බාස්ක් වගේ ප්‍රාදේශීය භාෂා කතා කිරීමෙන් ඇයට ස්පාඤ්ඤ අස්සක් මුල්ලක් නැර හැම ජන කොට්ටාශයක්ම නියෝජනය කරන්න පුළුවන්. ඒ වගේම මෑන්ඩරින්, අරාබි සහ ප්‍රංච භාෂා හරහා මුළු ලෝකෙම එක ගනුදෙනු කරන්නත් ඈදෙන් ඉඳන්ම ලෑස්ති. 4වෙනි කොටස ජනතාවට සමීප කුමරිය. මේ තරම් බරපතල පෞරාණික පුහුණුවක් තිබුණට මිනිස්සු ඇයට මේ තරම් ආදරය කරන්නේ ඇයි දන්නවද? ඒ ඇගේ තියෙන සරල නවීන ජීවන රටාව නිසායි. එයත් හරියට සාමාන්‍ය ජෙන්සී තරුණියක් වගේ චෙලෝ වාදනය කරනවා, වොලිබෝල් ක්‍රීඩා කරනවා. හැබැයි වඩාත්ම සිත් ගන්නා කරුණු තමයි විලාසිතා. තිරසාර බව ගැන ලොකු පණිවිඩයක් දෙමින් ඇය තමන්ගේ මවගේ, ඒ කියන්නේ ලෙටිෂියා රජිනේගේ ඇඳුම් නැවත භාවිතා කරනවා. ඒ වගේම 2025 සැප්තැම්බර් මාසයේ ඇය ඇඳගෙන ආව අර විශාල හියුගෝ බොස් කබාය මුළු විලාසිතා ලෝකෙම ලොකු කතාබහක් ඇති කළා. මුදල් පැත්තෙන් බැලුවොත් ඇහ හුඟක් වෙනස්. අනිත් යුරෝපීය රාජකීය පවුල්වලට තියෙන බිලියන ගණන් සල්ලි ස්පාඤ්ඤ රාජකීය පවුලට නැහැ. ඇයගේ පෞද්ගලික වත්කම ඩොලර් මිලියන 8ක් විතර වෙයි කියලා තමයි කියන්නේ. විශේෂම දේ තමයි තමන්ගේ හමුදා පුහුණුවට රජයෙන් ලැබෙන මාසික දීමනාව පවා ඇය ප්‍රතික්ෂේප කළා. ඒකේ නැගින් නිහතමානී බව හොඳින්ම පේනවා.
ඒ වගේම ඇගේ මේ සරලකම තවත් පේන තැනක් තමයි ඇගේ නංගි සොෆියා කුමරියත් එක්ක තියෙන බැඳීම. අවුරුදු 6කට පස්සේ 2025 ජාතික දිනේදී සහෝදරයන් දෙදෙනා ප්‍රසිද්ධියේ එකට පෙනී හිටපු එක ඇත්තටම මහජනතාවගේ හදවත් ගොඩක් දිනාගත්තා. අවසාන අධ්‍යයනයේ සිහසුනට තියෙන ගමන් මඟ. මෙතනදී අපි බලන්න ඕනේ ඇය සිහසුන දක්වා යන ගමනේදී තියෙන දැඩි ව්‍යවස්ථාපිත නීති සහ පෞරාණික සම්ප්‍රදායන් මොනවද කියලා. බලන්න මේ පදවිනාම දිහා. ඇස්ටූරියස් කුමරියා කියන ප්‍රධාන නාමයට අමතරව තවත් නාම ගොඩක් තියෙනවා. මේවා නිකම්ම නම් නෙවෙයි. මින් ඓතිහාසිකව සංකේතවත් කරන්නේ මුළු ඉස්පාඤ්ඤ දේශීය පුරාම විසිරීලා තියෙන විවිධ රාජධානිවල එකමුතුකමයි. රාජාණ්ඩුවේ අඛණ්ඩ පැවැත්ම සහතික කරමින් කුමරියට ලැබුණු පළමු නිල පිළිගැනීම තමයි Order of the Golden Fleece සම්මානය. 2018 දී ඊ කියන්නේ යට වයස අවුරුදු 10 දී පියා විසින්ම මේ සම්මානය පිරිනමවුවා. ලෝකයේ තියෙන පැරණිම සහ කීර්තිමත්ම නයිට් පදවියක් වෙන මේක කුඩා කාලයේදීම ඇගේ අනාගතය සලකුණු කරපු ලොකු අවස්ථාවක්. හැබැයි මේ ගමනේ සැබෑම හැරහුම් ලක්ෂ්‍යය ආවේ 2023 ඔක්තෝබර් 31 ඇගේ 18 වෙනි උපන්දිනේදායි. එදා පාර්ලිමේන්තුව ඉස්සරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්නවා කියලා ඇය දුන්න මේ දිවුරුමෙන් පස්සේ අවශ්‍ය ඕනෑම වෙලාවක රටේ නායිකාව විදිහට වැඩ කරන්න පූර්ණ නීතියානුකූල බලය ඇයට ලැබුණා. අනාගතය ගැන කතා කරද්දී ඇගේ පෞද්ගලික ජීවිතයේ තීරණ විශේෂයෙන්ම විවාහය පවා පාලනය වෙන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඇයට සාමාන්‍ය කෙනෙක් එක්ක විවාහ වෙන්න නිදහස තියෙනවා. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම පාලක රජුගේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නම ඕනේ. අනුමැතිය නැතුව හැම කළොත් සිහසුනට තියෙන ඔක්කොම අයිතිවාසිකම් එතනින්ම ඉවරයි. ඉතින් ලියනෝර් කුමරියගේ හමුදා පුහුණුව අවසන් වෙමින් පවතින මේ මොහොතේ ජනතාව අතර ඇගේ ජනප්‍රියත්වයත් උපරිමයකට අවිත් යනවා. ඒත් අවසානයේ අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. නව પરම්පරාවට මේ තරම් සමීප වීම සහ පෞරාණික සම්ප්‍රදායන්ගේ මේ අපූර්ව සංකරණය මේ වගේ වේගයෙන් වෙනස් වෙන ලෝකයක් ඇතුලේ ස්පාඤ්ඤ රාජාණ්ඩුවේ ඉදිරි සියවසේ අනාගතය සුරක්ෂිත කරන්න ප්‍රමාණවත් වේවිද? ඒක කාලය විසින්ම විසඳාවි.